මොහොතට නමෝ බුද්ධාය කියන්න මාත් සමගම නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 පන්සිල් සමාදන් වෙන්න කියන්න මම මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ දුරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකෙන් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා. සාදු 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 අපට මේ ධර්ම මාර්ගය පෙන්වා දුන්න අපගේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් අපි සූදානම් වෙන්නේ දසුත්තර සූත්‍රයේ සාරිපුත්තයන් වහන්සේ ඉස්මතු කරපු තවත් කරුණු කිහිපයක් ඉගෙන ගන්නට. අපි නිතර මතක් කළා ඒ දසුත්තර සූත්‍රය සාරිපුත්තයන් වහන්සේ දේශනා කරන්නකොටම ගාථාවක් වදාලා අමා නිවනට පත්වනු පිණිස සියලු කෙලෙස් ගැටගැසීම් ලිහා දමන්නා වූ දුක් අවසන් කරවන ධර්මය එක් දහම් කරුණේ සිට දසදහම් කරුණතෙක් පවසමි කියලා. මේ සියලු දහම් කරුණු අමා නිවන පිණිස පවතිනවා. කෙලෙස් ගැට ගැහිලා තියෙන කෙලෙස් ලෙහා දමන්න පුළුවන්කම ඇති වෙනවා. දුක් අවසන් කරනවා මේ සියලු ධර්මයන්. එතකොට පින්වත් ස්වාමින් වහන්සේ පින්වත්නි අපි ගිය සති දෙකේ කතා කළා ප්‍රගුණ කළ යුතු කරුණු 6ක් ගත්තොත්
සිහි කළ යුතු භාවනා හයක් ගැන බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය කියන මෙන්න මේ කරුණු හය. එතකොට අද අපිට තියෙනවා පිරිසිඳ දැක්ක යුතු ධර්ම හය මොනවාද? පිරිසිඳ දකින්න ඕනේ. තමා හොඳට ඒ කරුණු තමා තුලින්ම හොඳට දකිමින් ඒ වගේම සමාධියක් ඇති කරගෙනත් ඒ සමාධිය තුලිනුත් හොඳට පිරිසිඳ තේරුම් ගත යුතු අවබෝධ කරගත යුතු කරුණු හයක් තියෙනවා. ඒකට සාරිපුත්තයන් වහන්සේ වදාලා ආධ්‍යාත්මික ආයතනයෝ හයකි. මොකක් ගැනද මේ සාරිපුත්තයන් වහන්සේ විස්තර කරන්නේ? ආධ්‍යාත්මික ආයතන 6. ඒ කියන්නේ ඇස නම් වූ ආයතනේ, කන නම් වූ ආයතනේ, නාසය නම් වූ ආයතනේ, දිව නම් වූ ආයතනේ, කය නම් වූ ආයතනේ, මනස නම් වූ ආයතනේ. එතකොට මේ ආයතන 6 ගැන සාරිපුත්තයන් වහන්සේ දේශනා කරද්දී ඒකට පාවිච්චි කරන වචනය තමයි පිරිසිඳ අවබෝධ කරගන්න ඕනේ. මේ 6 ගැන හොඳට හොයලා අධ්‍යයනය කරලා තේරුම් අරගෙන හොඳට අවබෝධ කරගත යුතුයි. ඉතින් ඒ අවබෝධ කරගන්න නම් පින්වත්නි අපි මේ ආයතන 6 ගැන දැන් අපි ආයතන 6 ගැන සාමාන්‍යයෙන් දන්නවනේ ආයතන කියන්නේ ඇයි? මේකෙන් කර්මයක් නිතර සකස් වෙන නිසා. ඒතර මේ ආයතන 6 ගැන බුදුරජාණන් වහන්සේ වදාලා අපි කරුණු 5ක් හරියටම තේරුම් ගන්න ඕනේ. කරුණු කීයක්ද? කරුණු 5ක් මේ ආයතන 6 ගැන කරුණු 5ක් අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේක පිරිසිඳ අවබෝධ කරගන්න නම්. මොනවද ඒ කරුණු 5? හට ගැනීම, නැතිවීම, ආස්වාදය, ආදීනවේ, නිස්සරණය. මොනවද ඒ කරුණු 5? හට ගැනීම, නැතිවීම, ආස්වාදය, ආදීනවේ, නිස්සරණය කියන කරුණු 5. එතකොට මේ කරුණු 5 ඔස්සේ තමයි අද අපි මේ ආයතන 6 කොහොමද මේ කරුණු 5 ඔස්සේ කල්පනා කරමින් පිරිසිඳ අවබෝධ කරගන්නේ කියලා අපි කතා වෙමු. එතකොට පළවෙනියටම තියෙනවා අපි මේ ආයතන 6 ගැන තේරුම් ගනිද්දී ඉස්සල්ලාම තේරුම් ගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි මේක හටගන්නේ කොහොමද? මේක නැති වෙන්නේ කොහොමද කියලා. හට ගැනීමත් නැතිවීමත්. කාටද මතක එක විදිහක් හරි කියන්න කොහොමද මේ ආයතන 6 මෙන්න මේ විදිහට හට ගන්නවා කියලා. නාම රූප නිසා. පටිච්චසමුපාදයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙලින්ම නාම රූප පච්චයා සලායතනං. මේ නාම කොටස් ටිකයි රූප කියන ස්වභාවයයි කොටසයි එකට එකතු වෙනකොට තමයි ආයතන 6ක් සකස් වෙන්නේ. කියන්නේ අපි ඇසින් රූපයක් දකිනකොට නාම කොටස් 5යි පඨවි සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක් එකට එකතු වෙනවා. එතකොට තමයි ඇස නම් වූ ආයතනේ සකස් වීම කියලා කියන්නේ. එතකොට ඒ ඇස නම් වූ ආයතනෙන් බුදුරජාන් වහන්සේ දේශනා කළේ අපිට දකින්න පුළුවන් වෙන්නේ අපි හඳුනාගන්නේ තේරුම් ගන්නේ හැඩතල තියෙනවා නම් ඒ හැඩතල තේරුම් ගන්නවා. ඒ වගේම වර්ණ තේරුම් ගන්නවා. හැබැයි එහෙම මේ ඇසෙන් අපි හැඩතල සහ වර්ණ තේරුම් ගත්තට ඒව පෙනෙන්න තිබුණට අපි හිතන්නේ අපි ගන්න එක ඒ විදිහට නෙමෙයි. මොකද ඒ අතර ඉන්නවා ඇසයි රූපයයි ඊට ඉස්සලා කවුද ඊට පස්සේ ඉන්නවා කවුද? ඇසේ විඥානේ. මෙන්න මේ විඥාණයෙන් අපිට පෙන්වලා දෙන කෙනාව තමයි හෝ දෙය තමයි අපි හඳුනාගන්නේ. එතකොට ඇස නම් වූ ආයතනය සකස් වෙන්නේ කොහොමද? අපි මේ ඇසෙන් රූපයක් දකිනකොට නාම කියන කොටස් 5යි එක්ක පඨවි එක්ක මේ සතර මහා ධාතුත් සතර මහා ධාතු ස්වභාවයක් එකට එකතු වෙනවාමයි. ආන්ගේ කරුණු දෙකේ එකතුවෙන් ඇස නම් වූ ආයතනයත් සකස් වෙනවා. කන නම් වූ ආයතනයත් සකස් වෙනවා. නාසය, දිව, කය ඒ වගේම
මනස නම් වූ ආයතනය සකස් වෙන්නේ නාම රූප හට ගැනීමෙන්මයි. ඒ නාම කියන කොටස් පහයි සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක් එකට එකතු වීමෙන් තමයි මනස නම් වූ ආයතනය සකස් වෙන්නේ. අපි යම් කිසි දෙයක් කල්පනා කරන්න පටන් ගන්නකොට වෙන්නේ ඒ මානසිකාරය තුලින් නාම කොටසුයි රූප කොටසුයි එකතු වෙනවා. එකතු වෙච්ච ගමන් මේ ආයතන 6 සකස් වෙනවා. ඒ ආයතන 6 සකස් වෙනකොට ඒ ආයතන 6න් වෙන වෙනම කාර්යය 6ක් තියෙනවා. වෙන වෙනම හඳුනා ගන්න වෙන වෙන ಜಾති 6ක් තියෙනවා. ඇසෙන් රූපී ස්වභාවය හඳුනා ගන්නවා. කනෙන් ශබ්දමය ස්වභාවය හඳුනා ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ ස්වභාවය හඳුනා ගන්නවා. දිවෙන් රස ස්වභාවය හඳුනා ගන්නවා. කයෙන් පහස ස්වභාවය හඳුනා ගන්නවා. මනසෙන් අරමුණු හඳුනා ගන්නවා. මේ ආයතන 6 සකස් වෙනකොට මේ එකක් එකක් පැටලෙවෙන්නේ නැහැ කවදාවත්. පැටලෙවිලා හඳුනා ගැනීමක් වෙන්නේ නැහැ. ඔය විදිහට ඒ ආයතන 6ට අනුරූප වෙච්ච කරුණු 6ක් ඒ ආයතන 6න් හඳුනා ගන්නවා මේ ආයතනයක් සකස් වෙද්දී. ඒක හරි ලස්සන්ට අපි ගත්තොත් අර සාරිපුත්ත මහරහතන් වහන්සේ තව තැනක දේශනා කළා මේ ඇස බිඳිලා නැත්තම් ඇස ඉදිරියට රූපත් පේනවා නම් මානසිකාරයක් තියෙනවා නම් ආන් ඒ කරුණු එකතු වෙච්ච තැන මේ දුක නම් වූ දෙයක් සකස් වෙනවා කියලා. පංච උපාදානස්කන්ධයක් එතන සකස් වෙනවා කියලා සාරිපුත්තයන් වහන්සේ වදාළ. එතකොට ඒ දුක හෝ ඒ සකස් වීම වෙන්නේ කොහොමද? මේ ඇස කියන දේ බිඳිලා නැත්තම් මේ අපේ ඇහැ බිඳිලා නැත්තම් ඒක පේන ස්වභාවයෙන් තියෙනවා නම් ඇස ඉදිරි රූප එනවා නම් මානසිකාරයක් තියෙනවා නම් ආන් ඒ කරුණ එකතු වෙච්ච තැන උන්වහන්සේ වදාළ. එතකොට මේ විදිහට නාම රූප එකතු වෙනකොට මේ ආයතන 6 සකස් වෙනවා ගන්නවා. ඒ නාම රූප වෙනස් වෙනකොට නැති වෙලා යනකොට ඒ සකස් වෙච්ච ආයතනේ වෙනස් වෙලා හෝ ඒ ආයතනේ නැති වෙලා යනවා. අපි හිතමු අපි රූපයක් මොන හරි බල ඉන්න වෙලාවක අපිට මොන හරි කනට ශබ්දයක් ඇහෙනවා. එතකොට අපි ඒ අවධානය අයින් කරලා කනට අවධානය යොමු කරපු ගමන් ඒ වෙලාවේ අපේ තියෙන කන නම් වූ ආයතනය. ඇයි? ඒකට තමයි අපි අවධානය යොමු කළේ. එතකොට ඇස නම් වූ ආයතනේ එතකොට වෙනස් වෙලා ඒක කන නම් වූ ආයතනේ බවට පත් වුණා. ඇයි? අපි ශබ්දයට අවධානය යොමු කරපු නිසා. ඉතින් ඒ විදිහට මේ නාම රූපයන්ගේ එකතු වීමෙන් හට ගැනීමෙන් ආයතන 6 ඇති වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ නාම රූප ඉතිර නැතුව නිරුද්ධ වෙනකොට කියන්නේ නාම රූප ගැන තියෙන තණ්හාව නිරුද්ධ වෙනකොට ආයතන 6 කියන එකත් නිරුද්ධ වෙලා යනවා. ඕන් ওই විදිහට පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ වදාළ හට ගැනීම නැතිවීම වෙන්නේ නාම රූප මූලික කරගෙනයි. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ අපිට ඊළඟට තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි ඇයි මේ සත්වයෝ මේ ඇසට ඇලෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඇසට සත්වය ඇලෙනවා. කනට ඇලෙනවා. නාසය දිවකය මනසට ඇලෙනවා. ඒ ඇලෙන්න නම් මොකක් හරි හේතුවක් ඒකට තියෙන්න ඕනේ. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරලා දෙන්න ඇයි මේ සත්වයෝ මේකට ඇලෙන්නේ? මොකක් තියෙන නිසාද? එහෙමයි පින්වත් ස්වාමීන් ආස්වාදයක් තියෙන නිසා. ඔව් හරියට හරි. ඊට කලින් මම පොඩි ප්‍රවේශයක් ගන්නවා මේ විදිහට අපි අද දසුත්තර සූත්‍රයේ මේ පිරිසිඳ දැකිය යුතු පරිඤ්ඤය ධර්මයන් යටතේ තමයි මේ කතා කරන්නේ. සාරිපුත්තයන් වහන්සේ දේශනා කළේ ඇස කන නාසය දිවකය මනස තමයි පිරිසිඳ දැක්ක යුතු ධර්මයන්. ඒතකොට පිරිසිඳ දකින්නවා කියනකොට අටුවාවල වගේ විස්තර කරන්නේ පිරිසිඳ දැකීම කියන්නේ සම්පූර්ණ වශයෙන් මනාවකට දැකීම. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ විශේෂයෙන් ස්වාමීන් වහන්සේ ඉස්සරහා මේ මුල් වෙලාවේ මතක් කරා වගේ සම්පූර්ණයෙන්ම දකින්න නම් මේක හට ගැනීම නැතිවීම ආස්වාද ආදීනව නිස්සරණ කියන කරුණු පහ දකින්න ඕනේ. මේක කොච්චර මේ ගැඹුරුයිද කියන්නේ බුදුරජාණන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි
යම් කලෙක මම ඇසෙහි හට ගැනීම නැතිවීම ආස්වාද ආදීනව නිස්සරණී ඒ ආකාරයෙන් අවබෝධ නොකළාද ඒතාක් මම සම්බුදුයි කියලා ප්‍රතිඥා දුන්නේ නැහැ කියලා. යම් කාලෙක ඇසෙහි ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයේ හට ගැනීම නැතිවීම ආස්වාද ආදීනව නිස්සරණ කියන කරුණු පහ අවබෝධ කළා දේ ආකාරයෙන්ම එතකොටයි කියන මම සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දුන්නේ. එතකොට ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේක කොච්චර බැරෑරුම් කාරණාවක්ද කියලා. එතකොට මේ සත්වයන් මේ ඇස කන නාසය දිවකය මනසට ඇලෙනවා. බුදුරජාණන් වහන්සේ ආර්ය පරිශ්‍රණය යෙදුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මට අවබෝධ වුණා කියනවා මේ ආස්වාදේ මෙන්න මේ විදිහට කොහොමද යංකෝ චක්කුම් පටිච්චුප්පජ්ජති සුඛං සෝමනස්සං අයං චක්කුස්ස අස්සාදු යම් කාලෙක මේ ඇස හේතු කරගෙන සැපයක් සොම්නසක් උපදිනවා නම් මේක තමයි ඇසේ ඇති ආස්වාදය. ඒතර උන්වහන්සේ මේ තවදුරටත් දේශනා කරනවා මේ යම් හේකින් මේ ඇසෙහි ආස්වාදයක් නොතිබුණා නම් සත්‍යයන් මේ ඇස කෙරෙහි ඇලීමක් ඇති කරගන්නේ නැහැ කියන. ඒ විදිහටම ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයේ යම් ආස්වාදයක් වින්දනයක් සතුටක් ඇලෙන ස්වභාවයක් තියනවාද ඒ නිසා කියනවා මේ සත්‍ය මේකට ඇලෙන්නේ. එතකොට ආස්වාදය කියන්නේ මොකක්ද? ඇස මුල් කරගෙන යම් සුඛයක් සැපයක් සොම්නසක් සතුටක් ආස්වාද ජනක බවක් උපදිනවද ඒක තමයි ඇසේ තියෙන ආස්වාදය. කන මුල් කරගෙන යම් සුඛයක් සෝමනස්සයක් සතුටක් වින්දනයක් උපදිනවද ඒක තමයි කනේ තියෙන ආස්වාද. ඔය විදිහට නාසය ඊළඟට දිව කය මනස මුල් කරගෙන යම් සැපයක් සොම්නසක් ආස්වාදයක් උපදිනවද සතුටක් උපදිනවද ඒක තමයි මේ ආයතන හයේ තියෙන ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ තමයි අපි ආස්වාදය ගැන කතා කරේ. එතකොට ආදීනවය ගැනත් විස්තර කරලා තියෙනවා. එතකොට ආදීනවය ගැන කොහොමද ස්වාමීන් වහන්සේ අපි තේරුම් ගන්න? ඔව් සානස් දැන් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ආස්වාදය කියන එක මේ සත්වයෝ අයෝනිසෝ මනසිකාරයෙන් ගන්න නිසා යම් කිසි ප්‍රියමනාප ස්වභාවයක් මේකේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේකේ ප්‍රියමනාප ස්වභාවයක් ඇත්තෙම නැත්තම් කවදාවත් මේ සත්වයෝ මේකේ ඇලෙන්නේ නැහැ. හැබැයි මේ ප්‍රියමනාප ස්වභාවයක් තියෙන නිසායි සත්වයෝ මේ ස්වභාවයේ ඇලෙන්නේ. මේ රූපී ස්වභාවයක් එනකොට ශබ්දමය ස්වභාවයක් කනට දැනෙනකොට ගඳ සුවඳක් දැනෙද්දී පහසක් දැනෙද්දී රසයක් දැනෙද්දී මේකට ඇලෙන්නේ යම්කිසි ප්‍රියමනාප ස්වභාවයක් යම්කිසි හෝ ප්‍රියමනාප ස්වභාවයක් මේකේ තියෙනවා. හැබැයි ඒ ස්වභාවය අපි නුවණින් තොරව ගන්න නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළා එයාට ඔන්න ආස්වාදයක් ඇති වෙනවා ඒ තුල. එයා ඒකේ වින්දනයක් විඳිනවා. හැබැයි ප්‍රශ්නේ තමයි ඒ වින්දනය එයා ලබන ඒ වින්දනය වෙනස් වෙලා යනවා හරි වේගෙන්. බුදුරජාණන් වහන්සේ වේදනා උපාදානස්කන්ධය ගැන කියලා දෙද්දී විඳීමට උපමාවක් විදිහට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ හටගත් දිය බුබුලක් වැස්ස වෙලාවට වතුර තියෙන තැනකට වැහි බින්දු වැටෙනකොට හටගන්න දිය බුබුලක් ඉක්මනට මිදිලා යනවා වගේ වේදනාව දකින්න කියලා. එතකොට මේ හටගන්න ආස්වාදජනක විඳීම ඒ වගේ ඉක්මනට මිදිලා යනවා. ඇයි අපි ඇසින් රූපයක් දකිමින් ආස්වාදයක් ලබනවා නම් කයෙන් හෝ මනසින් හෝ සැපයක් හෝ සොම්නසක් ලබමින් හිටියද ඒ සැපය සොම්නස රඳා පවතින්නේ ඇසයි රූපයයි ඒ දකින රූපයයි ඇසේ විඥානයයි කියන කරුණු තුන එකට එකතු වෙලා තියෙනකන් විතරයි. එතනින් ඇස හෝ වෙනස් වුණත් අපි වෙන රූපයක් දිහා හෝ බැලුවොත් එහෙම නැත්නම් ඒ රූපේ වෙනස් වෙලා වෙන රූපයක් අපේ ඉස්සරහට ආවොත් එහෙම නැත්නම් විඥානය වෙන තැනකට වෙන ආයතනයක පිහිටියොත්
ඒ මොහොතේම අර අපි විඳමින් හිටපු විඳීම ආස්වාදේ වෙනස් වෙලා යනවා. එක්ක වෙන ආස්වාදයක් ලබන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකෙන් අපිට දුක් විඳීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ වෙනස් වීම මේක මේ නිතර නිතර වෙනස් වෙමින් තියෙනවා කියන දේ. එතකොට ඒක සැප විඳීමකට වෙනස් වෙන්නත් පුළුවන් සමහරක් වෙලාවට. දුක් විඳීමකට වෙනස් වෙන්නත් හැබැයි වෙනස් වෙනවා. ආන්ගේ වෙනස් වන ස්වභාවය බුදුරජාන් වහන්සේ වදාලා මේක තමයි ආදීනවය. එතකොට මේ කණෙන් ශබ්දයක් අහගෙන ඉන්නවා කියලා කියන්නේ කණයි ශබ්දයයි කනේ විඤ්ඤාණය එකතු වෙලා කනේ ස්පර්ශයෙන් අපි ඒ ශබ්දය හඳුනා ගන්නවා. ඒ ශබ්දය විඳිනවා. ඒ ශබ්දය හඳුනා ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විඤ්ඤාණය කියලා කියන දේ මායාකාරයක්. මැජික් එකක්. එතකොට මේ ඇසයි රූපයයිත් එක්කම තියෙනවා මොකද්ද? මැජික් එක. මායාව. ඒ මායාවෙන් හදලා දෙන දේ තමයි අපි ස්පර්ශ වෙලා හඳුනාගන්නේ. ඒ මායාවෙන් හදලා දෙන දේ තමයි විඳින්නේ. ඒ මායාවෙන් හදලා දෙන දේ තමයි චේතනා පහළ කරන්නේ. හැබැයි මෙහෙම මායාවෙන් හිටියට බුදුරජාණන් වහන්සේ වදාලා මේක වෙනස් වෙනවා. ඒක වෙනස් වෙනකොටම සත්වයෝ කලබල වෙනවා සමහරක් වෙලාවට. දුක් විඳීමකට මේක වෙනස් වුණොත් කලබල වෙනවා. ආන්ගේ වෙනස් වන ස්වභාවය බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනා කළා මහණෙනි. මේක තමයි මේ අසකන නාසය දිවකය මනසේ තියෙන ආදීනය. මොකද්ද? වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ ඇයි? මේවා සකස් වෙලා තියෙන්නේ. ස්ථිර දෙයක් නෙමෙයි. මේ අසකන නාසය දිවකය මනස කියලා කියන්නේ ස්ථිරව හටගත්ත දෙයක් නෙමෙයි. ඒවා හේතුන් සහිතව හට අරගෙන තියෙන දේවල්. අපි කතා කරේ නාම රූප තියෙනවා කියලා. ඒ වගේ මේ හේතුන්ගෙන් සකස් වෙලා තියෙන මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 හරි වේගෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන නිසා වෙනස් වීම බුදුරජාණන් වහන්සේ වදාලා ආදීනවය. එහෙම වෙනස් වීමක් නැත්තම් මේ ඇස කන නාසය දිවකය මනස තුල වෙනස් වීමක් නැත්තම් මේ සත්වය කවදාවත් මේ ඇස කන නාසය දිවකය මනසෙන් ආයතන 6න් නිදහස් වීමක් වෙන්නේ නැහැ කියලා. ඇයි ඒ ආදීනවේ තේරෙනකොට තමයි මේකෙන් නිදහස් වීමක් කෙනෙකුට අවශ්‍ය වෙන්නේ. ඒ ආදීනව තේරුනේ නැත්තම් කවදාවත් මේක වෙනස් වෙනවා කියලා අපි කල්පනා කරේ නැත්තම් ඒ තාක්කල් අපිට මේකෙන් නිදහස් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි මේ ආයතන 6 ගිහිලා නිරයේ පිහිටනවා නිරයේ උපතක් පිණිස. ඒක අපිට තේරෙන්නේ නැත්තම් මේ ආයතන 6 කියලා උපතක් විදිහට උපදිනවා තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ. මේ ටිකමයි අරගෙන යන්නේ. මේ විදිහට මේ සකස් වෙන ස්වභාවයක්ම තමයි අරන් යන්නේ. එතකොට ඒ නිසා මේකේ ආදීනවේ දකින්න තාක්කල් එයාට මේකෙන් නිදහස් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි සත්වෝ මේකේ ආදීනව දකින්න පිරිස ඉන්නවා. එතකොට පින්වත් ස්වාමීනාස මේකෙන් නිදහස් වීම කියන එක බුදුරජාණන් වහන්සේ අපිට කොහොමද දේශනා කරලා තියෙන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට පින්වත්නි දැන් අපි මේ කතා කරපු හට ගැනීම නැතිවීම ආස්වාද ආදීනව නිස්සරණයි. එතකොට මේ කරුණවලදී මේ කරුණු පහ පදනම් වෙලා තියෙන්නේ අනිත්‍ය ධර්මයත් එක්ක. දැන් අපි ගත්තොත් හට ගැනීම නැතිවීම තුල තියෙන්නේ අනිත්‍ය ස්වභාවය. එතකොට ආස්වාදයේදී බුදුරජාණන් දේශනා කරන්නේ ආස්වාදී විදිහට අවබෝධ කරගන්න. ආදීනවේ ආදීනී විදිහට අවබෝධ කරගන්න කියලා. එතකොට ඒ අවබෝධ කරනවා කියන්නේ දැන් විශේෂයෙන් ස්වාමීන් වහන්සේ සිහි කරා වගේ ආදීනව සිහි කිරීමේදී අපිට සිහි කරන්න තියෙන ප්‍රධානම දේ තමයි මේ ඇස අනිත්‍යයි. වෙනස් වෙනවා. එතකොට ඇස මුල් කරගෙන යම් සුඛයක් සොම්නසක් උපදිනවද? ඒකත් වෙනස් වෙනවා. එතකොට දැන් දැන් මට මතක් වුණා දේශනාවක් ස්වාමීන් වහන්සේ මේ රුක්ක සූත්‍රයේ මේ ඒකේ තියෙනවා ගහක යම්කිසි මුල් පද්ධතියක් තියෙනවානේ. අන්නේ මුල් පද්ධතිය හරහා මොකද කරන්නේ? මේ සම්පූර්ණ පොළවේ සාරය උරලා ගන්නවා කියනවා. පසේ තෙතමනේ පසේ සාරය උරලා ගහට දෙනවා කියනවා.
එතකොට මොකද වෙන්නේ? ඒ ගස්වල කොළ, දළු, මල්, පල ආදී හොඳට වැඩිවීමට පත් වෙනවා කියන. ඒ වගේ ආස්වාදයේ ඇතිවෙන අරමුණ ගැන අ, ආසාවෙන් බලනකොට තණ්හාවයි වැඩෙන්නේ කියන. එතන මෙතන පින්වන්නේ චතුරාර්ය සත්‍යයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? තණ්හා උපදිනකොට තණ්හා පත්‍ය උපාදාන. තණ්හා මුල් කරගෙන උපාදාන ඇති වෙනවා. උපාදාන පත්‍ය භව, භවය ඇති වෙනවා. මේ ආකාරයෙන් සියලු දුක්ඛ ස්කන්ධයන්ගේ හට ගැනීම සිද්ධ වෙනවා කියන්නේ. එතකොට දැන් මෙතන කරන්නේ ඒ ආස්වාදී විදිහට අවබෝධ කරනවා. ආදීනවේ ආදීන විදිහට අවබෝධ කරනවා. එතකොට මේක අපි තේරුම් ගන්න ප්‍රධාන දේ තමයි මේ හැම තැනකම පදනම් වෙලා තියෙන්නේ අනිත්‍ය ධර්මයේ. ආස්වාදයේ සුඛයක් සොම්නසක් තිබ්බට ඒක වෙනස් වෙනවා. එතකොට ආදීනවේ තමයි ප්‍රධාන කාරණාව අනිත්‍ය. එතකොට මේ ආස්වාදයේ ගැන නොඇලී ඉන්න නම් එයා ප්‍රධාන වශයෙන් සිහි කරන්න ඕනි මෙහි තියෙන අනිත්‍ය ස්වභාවය. මේ සුඛයක් සොම්නසක් ඉපදුනාද එයත් අනිත්‍යයි. අන්නේ අනිත්‍ය ස්වභාවය සිහි කරනකොට මේ කියනවා චන්දරාගය දුරු වෙනවා කියන. ඒ ආස්වාදයේ කෙරෙහි තියෙන. ඒ දුක්ඛ සූත්‍රෙම තියෙනවා මේ ආස්වාදයේ ඇති වෙන අරමුණු ගැන මේ ආස්වාද ජනකව නොබලනකොට තණ්හා උපදින්නේ නැහැ කියන. තණ්හා උපදින්නේ නැතුනම උපාදාන උපදින්නේ. උපාදානයක් නැති කල්හි භවයක් නැහැ කියනවා. භවයක් නැති කල්හි සීල දුක්ඛ දෝමනස්යන්ගේ නිදහස් වීම නිරුද්ධ වීම කියනවා තියෙන්නේ. ඒතර කොහොමද දැන් ඒකයි පින්වන්නේ විශේෂයෙන් මේ අනිත්‍ය සංඥාව ආදීනව සංඥාව ඔයාගේ මේ විශේෂයෙන් සිහි කරන්න කියලා තියෙන්නේ මේ ආස්වාදය ගැන අපි ඒ ආස්වාද ජනක විදියට බලනකොට තව තව තණ්හාව තමයි උපදින්නේ. ඒතර බුදුරජාණන් දේශනා කරනවා ඒ වෙනුවට ආදීනව සිහි කරන්න. මොකද්ද ආදීනවේ? මේ හැම ධර්මයකම පවතින මූලික ස්වභාවය අනිත්‍ය ස්වභාවය. අනිත්‍ය ස්වභාවය සිහි කරනකොට මොකද වෙන්නේ? චන්දරාගය නැති වෙලා යනවා කියන්නේ. යම් චන්දරාග ප්‍රහාණය වීමක් ඇද්ද? ඒ තමයි කියනවා නිස්සරණි නිදහස් වීම. එතකොට මේ දැන් ඔය ගෝම පිණ්ඩූකම් සූත්‍ර වගේ දේශනාවල තියෙනවා ස්වාමීන් වහන්සේ මේ පින්වත් මහණෙනි මේ නියසිලට ගත්ත මේ ගොම ස්වල්පය කියන්නේ උන්වහන්සේ ගොම ටිකක් නියපොත්ත උඩට අරන් පෙන්නනවා. මේ වගේ පුංචි දෙයක්වත් නිත්‍ය හෝ දෙයක් තිබුණා නම් මේ ලෝකේ නිදහස් වීමක් නැහැ කියනවා. නිවන කියලා දෙයක් ලෝක පනවන්න බෑ කියනවා. එනමුදු මහණෙනි මේ තරම් සුළු දෙයක්කුත් අල්ප දෙයක් පවා නිත්‍ය දෙයක් නැහැ කියනවා. එතකොට අපි මේ ආස්වාදනය කරන මේ ඇලිලා ඉන්න බැඳිලා ඉන්න වෙලිලා ඉන්න මේ සෑම ධර්මයකම පවතින මූලික ස්වභාවය තමයි අනිත්‍ය ස්වභාවය වෙනස් වෙලා යන ස්වභාවය. එතකොට ඒ ස්වභාවය බුදුරජාණන් දේශනා කරන මෙන්න මේ විදිහට කොහොමද සම්මප්පඤ්ඤාය සුදිට්ඨහ දියුණු කරපු නුවණින් දකින්න කියන අනිත්‍ය ස්වභාවය. මේ අනිත්‍ය ස්වභාවය කියන එක අපිට සාමාන්‍යයෙන් රළුව දකින්න පුළුවන් ගතියක් තියෙනවා. හැබැයි පිරිසිඳ දැකීමේදී මේක අපිට මේ මසසෙන් දැකලම අවබෝධ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ප්‍රඥාවෙන් දකින්න ඕන දෙයක්. නිකම් ප්‍රඥාවෙන් නෙමෙයි සම්මප්පඤ්ඤාය දියුණු කරපු නුවණින් දැක්ක යුතු දෙයක්. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් දේශනා කරනවා ඒ විදිහට මේ දියුණු කරපු නුවණින් මේ අනිත්‍ය ස්වභාවය දකිනකොට ඒසවන්තෝ දුක්ඛස්සාති සියලු දුක් නැති වෙලා යනවා කියන්නේ. ඒ නිසා මේ නිදහස් වීම තියෙන්නේම මෙහි තියෙන ආදීනවේ දැකීමෙන් පමණයි. මොකද්ද තියෙන ආදීනවේ? අනිත්‍ය ස්වභාවය. නිකන් කල්පනා කරලා බලන්න අපි අතීතයේ යම් තාක් සැප වින්දද ඒ හැම සැපයක්ම අනිත්‍ය වුණා. වර්තමානයේ යම් සැපයක් විඳිනවද ඒකත් අනිත්‍ය වී යනවා. අනාගතෙත් ඒ අනුසාරයෙන් තේරුම් ගන්න අනාගතයේ යම් තාක් සැප අපේ ජීවිතය තුළ උපදිනවද ඒ සියලු සැප
නැති වෙලා යනවා. එතකොට ওই විදිහට තමයි නිස්සරණය ගැන අපිට කතා කරන්න තියෙන්නේ, දුකින් නිදහස් වීම ගැන කතා කරන්න තියෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ. එතකොට සානස බුදුරජාණන් වහන්සේගේ පැහැදිලිවම දේශනා කරනවා තණ්හාවෙන් නිදහස් වීම. ඇසෙන් නිදහස් වීම නෙමෙයි. කනනාසය දිව මනසෙන් නිදහස් වෙනවා කියලා දෙයක් කියලා නෙමෙයි. තණ්හාවෙන් නිදහස් වීම තමයි නිස්සරණය කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට පින්වත් ස්වාමීන් මේ විදිහට අපි මේක අවබෝධ කරගත්තේ නැත්තම් අපිට ආදීනමක් තියෙනවා. අපි මේ කරුණු පහ මේ විදිහට පිරිසිදු අවබෝධ කරගත්තේ නැත්නම් මේ ආයතන 6 ගැන ආදීනමයක් තියෙනවා. ඒක පමාද විහාර කියලා සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකාය 4. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවරව වාසය කරන කෙනාගේ අපි මේක අවබෝධ කරගෙන නැතුව මේ ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවර කරගෙන නම් ඉන්නේ ඇසින් දත යුතු රූපවලදී කෙලෙසුන්ගෙන් තෙත් වෙනවා. මේ ඇසින් රූපයක් දකිනකොට එක එක විදිහේ අපේ හිත අවුස්සන රාගයෙන් හෝ ద్వේෂයෙන් හෝ iriසියාව බද්ධ වෛරයෙන් හෝ අවුස්සන සිතුවිලි ඇවිල්ලා කෙලෙස් වලින් තෙත් වෙනවා. හැම වෙලෙම මේ හිතට කෙලෙස් සහිත අරමුණු එනවා. කෙලෙස් වලින් තෙත් වෙන සිතක් ඇති කෙනාට සීල සමාධි ප්‍රඥා මාර්ගයේ යෙදෙන්න ප්‍රමුදිත බවක් ඇති වෙන්නේ නැහැ. අරවාව රාග ద్వේෂ මෝහ මේ වගේ එක එක අරමුණු වලින් බැට කනවා නම් කෙලෙස් සහිත අරමුණු වලින් බැට කනවා නම් එයාට මේ ධර්මයේ හැසිරෙන්න මේ සීල සමාධි ප්‍රඥා මාර්ගයේ යෙදෙන්න හිතේ සතුටක් උපදින්නේ නැහැ. ඇයි එයා හැම වෙලේම ඉන්න පීඩාවකි. ප්‍රමුදිත බව නැති විට ප්‍රීතියක් නැහැ. ඒ ප්‍රමුදිත බව ඇති වෙන්නේ නැත්නම් ප්‍රීතියක් කියලා දෙයක් උපදින්නේ නැහැ. ප්‍රීතිය නැති වූ විට සැහැල්ලුවක් නැහැ. කයට සිතට කිසිම සැහැල්ලුවක් නැහැ. සැහැල්ලු බව නැති විට දුකසේ වාසය කරන්නේ. බොහොම පීඩාවකින් දුකසේ වාසය කරන්නේ. දුකෙන් ඉන්න කෙනෙකුගේ සිත සමාධිමත් වෙන්නේ නැහැ. එයාගේ හිතේ කවදාවත් සමාධියක් ඇති වෙන්නේ නැහැ. සිතේ සමාහිත බවක් නැති විට සමත විදර්ශනා ධර්ම පහළ වෙන්නේ නැහැ. මේ නිවන පිණිස පවතින ධර්ම පහළ වෙන්නේ නැහැ. ඒ දහම් පහළ නොවීමෙන් නිවන් මාගේ ප්‍රමාදීව වාසය කරන්නේ. එයා මේ නිවන් මාගේ බොහොම ප්‍රමාදීව වාසය. එතකොට ඔය ආදීනමේ තියෙන අපි ඇස කන නාසය දිවකය මනස ගැන හරියට දැනගත්තේ නැත්තම්. කියන්නේ අපිට හැම වෙලේම මේ ආයතන 6 ඔස්සේ එන නොයේක් පීඩාකාරී දැවිලි සහගත අකුසල් සහගත සිතුවිලි වලින් අපි හැම වෙලේම ඉන්නේ. එතකොට ඒකත් එක්ක සවස මතක් වෙනවා දැන් අර ගිය සතියේ අපි කතා කරපු අනුසති භාවනාවක් කරද්දී බුදුරජාණන් මේ සාරිපුත්තයන් වහන්සේ කෙලින්ම දේශනා කරා ඒ වෙලාවට එයාගේ සිතේ කොට්ටිත මං හිතන්නේ කොට්ටිත මහරහතන් වහන්සේ ඒ වෙලාවට එයාගේ හිතේ රාග සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ. රාගින් යට වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරද්දී බුදු ගුණ සිහි කරද්දී. එතකොට මේ විදිහට මේ කෙලෙස් වලින් පීඩාවටපත් වෙන්නේ නැහැ වැඩි. හැබැයි අර අරමුණු ඇවිල්ලා අපි ඒක විසඳගත්තේ නැත්නම් පීඩාවටපත් වෙනවා. එතකොට ඒක තමයි ආදීනවය අපි මේ අසකන නාසය දිවකය මනස ගැන අවබෝධ කරගත්තේ නැත්නම්. ආනිසංසය තමයි මේක ගැන අපි තේරුම් ගන්නවා නම් බුදුරජාන් වහන්සේ වදාලා කෙනෙක් ඇසින් දත යුතු රූපවලදී කෙලෙසුන්ගෙන් තෙත් වෙන්නේ නැහැ. රූප දැකලා කෙලෙසුන්ගෙන් තෙත් වෙන්නේ නැත්නම් එයාගේ හිත කෙලෙස් සහගත අරමුණු එන්නේ නැත්නම් කෙලෙසින් තෙත් නොවුණු සිතක් ඇති කෙනාට සීල සමාධි ප්‍රඥා මාර්ගයේ දෙන්න ප්‍රමුදිත බව උපදිනවා. එයාගේ සිතට ප්‍රමුදිත බවක් උපදිනවා. ප්‍රමුදිත බව ඇති වුණ කෙනාට ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිමත් මනසක් ඇති කෙනාගේ කය සංසිඳෙනවා. සිතත් සංසිඳෙනවා. සංසිඳුණු කයෙන් යුතුව සැප විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. සිතේ සමාධිමත් ඇති බව නිසා සමත විදර්ශනා ධර්ම පහළ වෙනවා. ආන් එතකොට නිවන් මාගේ අප්‍රමාදීව වාසය කරනවා කියලා. ඒතර ආන් ඒක තමයි ආනිසංසය. එයා අප්‍රමාදී නිවන් මාගේ මේ ඇස කන නාසය දිවකය මනස ගැන හරියට තේරුම් ගන්නවා නම් හරියට කල්පනා කරනවා නම් එහෙම කල්පනා කරලා මේ ඒ කෙලෙස් වලින් තෙත් වෙන්නේ නැත්තම් එයා නිවන් මාගේ අප්‍රමාදීව වාසය කරන්නේ. එතකොට ඒකට බුදුරජාන් වහන්සේ ක්‍රමයක් විදිහට දේශනා කළා කොහොමද මේ එහෙනම් දකින්න ඕනේ මේ අසකරනාසය
මේ ආයතන 6 ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරා ඇස අනිත්‍යයි කියලා සිහි කරන්න. අපි නිකං මානසිකාරයක් කළත් ඒ මානසිකාරය තුල වුණත් අපේ හිත සංසිඳෙනවා. නිකං මානසිකාරයක් කළත්. බුදුරජාණන් වහන්සේ වදාළා ඇසට පෙනෙන රූප අනිත්‍යයි. ඇසේ විඥානය අනිත්‍යයි. ඇසේ විඥාණයෙන් උපදින ඇසේ ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශය හේතු කරගෙන ඇතිවෙන ඇසේ සැප දුක් උපේක්ෂා යම් විඳීමක් ඇද්ද මෙයක් අනිත්‍යයි කියලා කල්පනා කරන්න කියලා. අර අපි කතා කර ආදිත්ත පරියාය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මහන්නි ඇසට මේ රත් වෙච්ච කූරු දෙකකින් ඇනගන්න එක හොඳයි. මේ ඇසෙන් අපි රූපයක් දැකලා එක එක අරමුණු අපි හිත හිත ඉන්නවට වඩා හේතුව ඒ වෙලාවේ මැරුණොත් ඒ එක එක ඒවා හිත හිත ඉන්න වෙලාවේ මැරුණොත් නිරේ හෝ තිරිසන් ලෝකේ උපදිනවා. හැබැයි ආර්ය ශ්‍රාවකයා කරන්නේ එහෙම හිතලා මේ ඇසට කූරු දෙහින් ඇනගන්න එක නෙමෙයි. එයා කරන්නේ මොකද්ද? මේ ඇස අනිත්‍යයි. ඇසට පෙනෙන රූප අනිත්‍යයි. ඇසේ විඥානය අනිත්‍යයි. ඇසේ ස්පර්ශය අනිත්‍යයි. ඒ ස්පර්ශයෙන් හටගන්න සැප දුක් උපේක්ෂා විඳීම් අනිත්‍යයි කියලා මෙයා අනිත්‍ය හිතන්න පටන් ගන්නවා. අපි නිකන් කල්පනා කරන්න මානසිකාරයක් කරන්න පටන් ගත්තත් ඒ පහසුව අපිට එතනින් ධම්ම තියෙනවා. එතකොට කන නාසය දිවකය මනස ගැන එයා ඒ විදිහට අනිත්‍ය වශයෙන්ම සිහි කරද්දී ආන් එයාට අවස්ථාව ලැබෙනවා මේ ආයතන හයෙන් නිදහස් වෙන්න. එතකොට මේක පිරිසිඳ අවබෝධ කරගෙන මේකේ අඩුවක් නැතුව සියලු ආකාරයෙන් ආස්වාදයේ විදිහට ආදීනවය විදිහට නිස්සරණය විදිහට හට ගැනීම නැතිවීම ඒ ආකාරයෙන්ම අවබෝධ කරගෙන මේ පිරිසිඳ අවබෝධ කරගෙන මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒකට අපි මේ විදිහට කල්පනා කරන්න පටන් ගන්නම ඕනේ. එහෙම පටන් ගැනීමක් නැතුව කවදාවත් මේකෙන් නිදහස් වීමක් නැහැ. මේ පින්වතුන්ට මොන හරි ප්‍රශ්න තියෙනවද දන්න ඒ සම්බන්ධව අහන්න පොඩි වෙලාවක් අපිට ගන්න පුළුවන් වෙයි. ස්වාමීන් වහන්සේ හ්ම්. එතකොට ඇසක් පේන්නේ නැති අන්ධ කෙනෙක්ට කොහොමද ස්වාමීන් වහන්සේ ඒක බලපාන්නේ? ඒක ඒ ආයතන 6 කියන දේ ඒ ආකාරයෙන්ම බලපානවා. එයාට ඒකෙන් එයාට නිදහස් වීමක් කියලා දෙයක් නැහැ. ඒකෙන් අපි හිතවනවා නම් එයාට ඇසනම් වූ ආයතනෙන් හටගන්න දේවල් සංසිඳලා යනවා කියලා. එහෙම එකක් නෙමෙයි. එයා එකක් ඒ කර්ම විපාකයක් ඒ අවස්ථාවේදී විඳින්නේ. එයාට ඒක පේන්න පටන් ගන්න ජීවිතයක් ලැබිච්ච ගමන් එයා ඒ විදිහට කල්පනා නොකර කවදාවත් මේකෙන් නිදහස් වීමක් නැහැ. ඒක අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රය හරි මම හිතන්නේ ඒකෙදී අහනවා මේ ඔය ඉන්ද්‍රිය භාවනාව කියන්නේ කොහොමද කියලා අහම බ්‍රාහ්මණයෝ කියන්නේ මේ ඇසින් රූප දකින්න එපා. කනෙන් ශබ්ද අහන්න එපා. එහෙමයි අපේ ඉන්ද්‍රිය භාවනාව බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් ලේසිනේ අන්ධ කෙනෙකුට මේක අවබෝධ කරගන්න. එහෙම වෙන්නේ නැහැ. මොකද එයාගේ සිතේ එක්කෝ අපි තුම ඇහැ පේන්නේ නැහැ කියලා එයාගේ සිතුවිලි ඊට වඩා සාමාන්‍ය කෙනෙකුට වඩා එහෙම වුණොත් වැඩ කරනවා. ඒ දේවල් සම්බන්ධව ඒ නිසා එයා දැන් මේකේ තියෙන්නේ නාම රූප එකතු වීමක් නේ මේක හැම වෙලෙම වෙන්නේ ආයතනයක් කියලා කියන්නේ නාම රූප එකතු වෙච්ච තැනක්. එහෙමයි. ඒක ඇසේදී එකතු වුණොත් අපි කියනවා ඒක ඇස නම් වූ ආයතනයක්. නමුත් එයාගේ නාම රූප එයා දන්න විදිහට එකතු වෙනවා නම් මනසෙන් වැඩිපුරම ඒක මනස නම් වූ ආයතන ඉතින්. හොඳයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි. තවම ගුත්තියද? එහෙනම් පින් අනුමෝදන් කරමු. අද දවසේදීත් අපි බුදුරජාන් වහන්සේගේ දේශනාව තුළ පවතින හරි ලස්සන සූත්‍ර දේශනාවක් අරගෙන මේ විදිහට ධර්ම සාකච්ඡාමය විදිහට අපි ඒ කරුණු සාකච්ඡා කළා. ඉතින් මේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයෝ කුසල ධර්මයෝ ඇද්ද සියලු දෙවිවරු බොහෝ සතුටින් මේ පින අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් සක් දෙවිඳුන් සතර වරම් දෙවිවරු සෙන්පති දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ඇතුළු සියලු දෙවිවරු මේ පින් බොහෝ සතුටින් අනුමෝදන් වෙත්වා. ආ සාදු සාදු.
අපිට මේ විදිහට මේ ධර්මයේ කතා කරන්න අවස්ථාව සියල්ල ලැබුණේ අපගේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. ඉතින් අපි රැස් කරගත්තා වූ යම්තා කුසල ධර්මය පුණ්‍ය ධර්මය ඇද්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින ඒකාන්තයෙන් අනුමෝදන් වෙත්වා. මේ ගෞතම සාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම ඒකාන්තයෙන් මේ පින් උපකාර වේවා. ලෝවාසී සියලුම ස්වාමින් වහන්සේලාටත් උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින් උපකාර වේවා. අප නමින් මේ පරලොවගේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සුවපත් වේවා, සපවත් වේවා, සසර දුකෙන් අත මිදෙත්වා. ඒ වගේම අප සියලු දෙනාට, අපගේ දෙමව්පිය ගුරුවරු සියලු දෙනාට මේ අසපු සඳහා සිව්පසයෙන් ශ්‍රමයෙන් නොයෙක් ආකාරයෙන් අපූපකාර කරන සියලු පින්වතුන්ටත් මේ රැස් කරගත්තා වූ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද රැකවරණ සලසේවා. විශේෂයෙන්ම මේ සියලු කුසල ධර්මයෝ පුණ්‍ය ධර්මයෝ අප සියලු දෙනාට උතුම් ධර්මාබෝධය පිණිස මේ කාන්තයෙන් උපකාර වේවා. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. කවුරුත් වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. බන්තේ මනෝකතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතං සාදු අනුමෝදන්. සාමිනා කතං පුඤ්ඤං මෛරං වාදං සාදු අනුමෝදාමි ඕකාසු ද්වාරත්තේන